මේ පරිගැනීමක් පැහැදිලිව පේනවා කියන එක මහ ජනතාව හැම තැනම අපිට කතා කරද්දි කියන්නේ ඔවුන් කියන දේ තමයි මෙතන දේශපාලනීකරණයක් සහ පරිගැනීමක් සිද්ධ වෙනවා. එමු දිවයින පුවත්පතේ වාර්තාවට පොලිසියට ඇදලා චීනයේ කෝටි 2ක් කොල්ල කාලා හිටපු ඇමති ශාන්ත බණ්ඩාරගේ පුත්‍රයා ඇතුළු සිව් දෙනෙක් දැලේ. හරි ලස්සනයි. very good. හේමන්ත නන්දුනුගේ වාර්තාව පොලිස් නිලධාරීන් ලෙස රංගනයක දෙමින් චීන ජාතිකයෙක්ගෙන් රුපියල් කෝටි 2ක මුදලක් කොල්ලුපිටියේදී කොල්ල කෑමව කියන හිටපු රාජ්‍ය ඇමති ශාන්ත බණ්ඩාර මහතාගේ පුත්‍රයා ඇතුළු සිව් දෙනෙකු කොල්ලුපිටිය පොලිසිය මගින් ඊයේ අත්අඩංගුවට ගෙන තිබෙනවා. විමර්ශන නිලධාරී පවසන අන්දමට මේ කොල්ලේ මෙහෙවා ඇත්තේ හිටපු රාජ්‍ය ඇමතිවරයාගේ පුත්‍රයා විසිනුයි. මෙහිදී අත්අඩංගුවට ගත් සැකකරුවන් සිව් දෙනාගෙන් එක් අයෙකු හිටපු ප්‍රකට ව්‍යාපාරිකයෙක්ගේ මුණුපුරෙකු බවත් එම ප්‍රකාශකයා එලෙස සඳහන් කර තිබෙන බව තමයි එලෙස වාර්තා කර තියෙන්නේ. පොලිසියට ඇදලා චීනයෙන් කෝටි 2ක් කොල්ල කාලා. දැන් ඉතින් හොරා කාපු යුගයේ අවසන්. මොකද බලේ නෑනේ. දැන් පටන් ගන්නේ ස්වර්ණමය යුගය. දැන් තමයි මං කොල්ල කන යුගය පටන් ගන්නෙ. ඔය ජාන කාගේදමයි පුතේ? කෙසේ වෙතත් කමන්නේ පරිස්සමට 20යි 29 කැබිනට් එකට මෙම්බර් කෙනෙක් අඩු වෙන්න පුළුවන්. ඔහොම ගියොත් එහෙම ජනාධිපතිලාගේ 20යි 29 ගෝලියෝනේ. අනේ මන්ද ඔහොම ගියොත් එහෙම ඡන්දය ඉල්ලන ලිස්ට් එකට දාගන්නත් කෙනෙක් නැති වෙයි දන්නේ නෑ. මේ පරිගැනීමක් පැහැදිලිව පේනවා කියන එක මහ ජනතාව හැම තැනම අපිට කතා කරද්දි කියන්නේ ඔවුන් කියන දේ තමයි මෙතන දේශපාලනීකරණයක් සහ පරිගැනීමක් සිද්ධ වෙනවා. මම ඊටාම ගෞරවයෙන් කියනවා මම මේ දේශපාලන තීන්දුව ගත්තේ රටේ ජනතාවගේ පැත්තේ ඉඳලා වගේම ස්ථාවර රටක් ගොඩනගලා ආර්ථික වශයෙන් ශක්තිමත් රටක් ගොඩනැගීමේ පරම පවිත්‍ර චේතනාවෙන් කියන එක මම මේ වෙලාවේදී මතක් කරනවා. සමහර අය කියනවා කෝටි 8ක් අරගෙන කියලා. තව කට්ටියක් කියනවා කෝටි 13ක් අරගෙන කියලා. තව කට්ටියක් කියනවා කෝටි 20ක් අරගෙන කියලා. තව කට්ටියක් කියනවා කෝටි 50ක් අරගෙන කියලා. මේ මට චූටි දුවෙක් ඉන්නවා. ඒ දුව ඊයේ දවසම ආහාරවත් ගත්තේ නැහැ. සත්‍ය බොහොම කටුකයි. සත්‍ය බොහොම කටුකයි. අපි එහෙම මේ විශ්වකර්ම හින්දා නෙමෙයි. ඌමනාව තියෙනවා අපිට වැඩ කරන්න. අපේ අමාත්‍යාංශලා අපි එහෙමයි කරේ. මොකද්ද ඔබතුමාලා කියන්නේ සංවර්ධනයට දැක්ක මේ අවුරුදු එකමාරේ මම දැක්කා ඒක බස් වලට එකට පේන්ට් ගන්නවා. පේන්ට් ගාලා මේ චීත්ත කපනවා මම දැක්කා. අච්චාරුවක්. දැන් 1982 ද ඉපදුනේ. ඔව්. එතකොට විශේෂයෙන්ම දැන් ඔබ කියනවා විජය කුමාරතුංගත් එක්ක දේශපාලනය කළා කියලා. ඒතර දැන් ඇත්තටම විජය කුමාරතුංග ඊටක්ෂයට පත් වෙන 1988 පෙබරවාරි 16. ඔව්. එතකොට චතුර සේනාරත්නට අවුරුදු 6යි. කොහොමද මේ අවුරුදු 6ක් කියන්නේ තාම ඉස්කෝලේවත් ගියේ නැති ලදරුවෙක් ඔහුට දේශපාලනයක් දැනගන්න විදියක් නැහැ. ඉස්කෝලේ ගිහිල්ලා නැහැ. නමුත් ඔබ වගේ විචාරශීලී ගවේෂණාත්මක මාධ්‍යවේදියෙක්ට මේක හොයාගන්න පුළුවන්. ඔය මාධ්‍ය ජාලාවල අර සූකරයා අසූචි ගොඩේම බුදිනෝ වගේ එතනින් මඩවලින් තොර දේශපාලනයක් දන්නේ නැති විචක්ෂණශීලී බුද්ධියක් නැති අයට ඕක වැඩක් තේරුම් ගන්න බෑ. නමුත් මේ රට ගැන හොයන ඕනෙම දේශපාලන ඇතුළාන්තය දන්න එක්කෙනෙක්ට හොයාගන්න පුළුවන්. සෝමා කිරියල්ල හිටපු විශාකා පෙරපාසලේ හිටපු විදුහල්පතිතුමිය මම 1986 දී විජය කුමාරතුංගට ජය වේවා කියලා විජය කුමාරතුංග වෙනුවෙන් පෙරපාසල ඇතුලේ පෙළපාලියක් ගිය පුද්ගලයෙක්. අමරිකාවේ ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් වගේ. ඩොනල්ඩ් ට්‍රම්ප්ට කැස්සක් දැම්මොත් ඒ මිනිහා ටැක්ස් ගන්නවා. ඩොනල්ඩ් ට්‍රම්ප්ට විරුද්ධව මොකක් හරි කියව ගමන් අපිට දානවා ඉඳපල්ලා උඹලට කියලා ටැක්ස් එක 140යි කියනවා. ඩොනල්ඩ් ට්‍රම්ප්ට විරුද්ධවත් ඌ වැඩි ගා. ඒ වගේ තමයි මේ ආණ්ඩුවත්. මේ ව්‍යාපාරික බොහොම පොළු පිළිසක් ඉන්නේ මේ බෞද්ධ සිංහල මිනිස්සු. මේ කස්ටම් එකේ මිනිස්සු මේ ආණ්ඩුව එන්න කලින් හිටියේ නැද්ද? මේ හවුස් ඔෆ් පැෂන් එකේ මිනිස්සු එක්ක ගණදෙනු කරේ නැද්ද? දැන් මේ හවුස් ඔෆ් පැෂන් කාර්යය රිමාන්ඩ් කරලා තියෙනවා. මේ මිනිස්සු ව්‍යාපාරිකයෙක්. අන්ඩර් වැලියු. අන්ඩර් වැලියු කියන්නේ මහින්දලාට ගෑවුනොත් විපක්ෂයෙන් අන්ඩර් වැලියු. මේගොල්ලොත් එක්ක හිටියොත් ඒක අන්ඩර් වැලියු නෑ. දැන් ඔය හවුස් ඔෆ් පැෂන් එකේ කෙනා ඔක්කොම මහින්ද මහත්තයා එක්ක ගෝඨාභය මහත්තයාට උදව් කරලා ඇති. මේගොල්ලන්ට උදව් කරලා නැති ඇති සන්තෝෂම් දීලා නැතුව ඇති. ඒ නිසා දැන් එතුමා රිමාන්ඩ් තාමර සම්පත් මන්ත්‍රීතුමා කිව්වා අර හවුස් ඔෆ් පැෂන් එකේ ඒ ව්‍යාපාරික මහත්තයා ආණ්ඩුවෙන් අත්අඩංගුවට අරන් කියලා. නෑ ඒක ඊටාම පැහැදිලිව අපි ප්‍රතික්ෂේප කරනවා. අන්ඩර් වැලියු ක්‍රියාවලිය පිළිබඳව ශ්‍රී ලංකා රේගු දෙපාර්තමේන්තුව යම් පරීක්ෂණ කටයුතු මේ වකවානුවේ සිද්ධ වෙනවා. අන්නේ පරීක්ෂණ කාර්යයකට රේගුවේ රාජකාරියට බාධා කිරීමේ පදනම මත තමයි මා දන්නා තරමින් ඒ ව්‍යාපාරික මහත්තයා යම් නීතිමය ප්‍රශ්නයකට මුහුණ පාලා තියෙන්නේ. ඒ නිසාද මේ විපක්ෂයේ මන්ත්‍රීවරු මේ පාර්ලිමේන්තුවේ තියෙන වරප්‍රසාද පාවිච්චි කරමින් ඊටාම මේ රටේ ජනතාව නොමග යවන ප්‍රවෘත්ති නිර්මාණය කරමින් අයිගොල්ලෝ උත්සාහ කරනවා Tamanට හිමි ජනවර්ම ජනමතය කොහොමද ගොඩනගාගන්නේ. ඒක බොරු කියලා අවලාද නගලා ඒ නිසා තමයි අර දයාසිරි වැනි මන්ත්‍රීවරුන් කියන්නේ මේ ආණ්ඩුව වටන්න ඕනෑම දූෂිතෙක් වංචනිකෙක් අපරාධකාරයෙක් එකතු වෙලා හරි ඒ කාර්ය කළ යුතුයි කියලා. ඒ නිසා අපි දන්නවා විපක්ෂයට හැදිලා තියෙන රෝගය මොන වගේ එකක්ද කියලා. ඒ රෝගය ටිකක් භයානකයි. මේ වංචා දූෂණ නාස්ති අපරාධ වලට ඒ අයට තියෙන සහසම්බන්ධතාවය ඒගොල්ලෝ දන්නවා. ඒ නිසාද ඒගොල්ලෝ උත්සාහ කරමින් තියෙනවා මේ ක්‍රියාවලිය. ඒ නිසා බොරු කියමින් ජනතාව නොමග යවන්න උත්සාහ කරනවා. ඒ නිසා අපි ඒ කාරණා පිළිබඳ නිවැරදි කරනවා. මම රාජ්‍ය පරිපාලන නැමැති ලංකාවේ 2001 රනිල් වික්‍රමසිංහ මහත්තයා පත් කළ හිටියේ. ඊටම අඩු වයසදී. මම රාජ්‍ය සේවකයෙකුට වැඩ කළා තියෙනවා. රාජ්‍ය සේවකගේ සත්භාවයෙන් ගන්න තීරණ වලින් වැරදිවලදී මම ඒ සඳහා පිණි ඉඳලා තියෙනවා.
මම ඒ සඳහා වුණ ආරක්ෂා කළා දෙනවා. මගේ ජීවිතේ සමහර අවස්ථාවල මට අවස්ථාවක් ලැබුණා. දැන් ඕනම කෙනෙක් අහගෙන ඉන්න කෙනෙක් හිතන්නේ මොකද්ද? ඩිස්මිස් වුණොත් පෙන්ෂන් ගන්න බෑ කියලානේ. නේ මම රාජ්‍ය පරිපාලන නැමැති ලංකාවේ ඩිස්මිස් වෙච්ච අයට පෙන්ෂන් දීලා තියෙනවා. දැන් නැත්තම් මං හම්බෙන්නේ මං කියලා දෙනවා. මෙතන ජනතාව එක්රැස්වීම නවත්වන ලෙස දැනුම් දී තිබෙදී ඊයේ නාම යෝජනා බාර දීමෙන් අනතුරුව එක්සත් ජාතික පක්ෂයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන මහතා ගාල්ල නගරයේදී ජනතාව වෙත මුව ආවරණ බෙදා දුන් ආකාරයයි මේ. කෙසේ වෙතත් මුව ආවරණයක් කළඳින්නේ කුමන හේතුවක් මතදයි හිටපු අමාත්‍යවරයා නිසි ලෙස තීරුම්ගෙන ඇද්දැයි ගැටලුවක් මෙම රූපරාමු හරහා මතුවනවා. මේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා තමන් පැරැඳ සිටි මුව ආවරණයේ වෙනත් පුද්ගලයෙකු වෙත ලබා දෙන ආකාරයයි. මේ මගින් මුව ආවරණයක් පැරැඳීමෙන් අපේක්ෂා කරන විෂ බීජ පැතිරීම වැළැක්වීම නිසි පරිදි ඉටු වනවාදයි ගැටලුවක්.